හයිබෝන් හැමෝටම අද මම අරගෙන ආවේ හදවතට ගොඩක් සමීප වෙන ඒ වගේම අපේ සමාජයේ තියෙන අඳුරු පැතිකඩ ගැන කතා කරන අපූර්ව චිත්‍රපටයක් ගැන විස්තරයක්. ඒ තමයි සයියාරා. අපි හැමෝම ආදරය කියන චිත්‍රපට බලලා තියෙනවා. හැබැයි මේ චිත්‍රපටයේ ආදරය වගේම ජීවිතයේ අරගලය ගැන අපිට කියලා දෙන්නේ හරිම වෙනස් විදියකට. මේක නිකන් ෆිල්ම් එකක් නෙමෙයි. මේක අත්දැකීමක්. ඉතින් මේ චිත්‍රපටයේ පසුබිම දෙස බැලුව විට සයියාරා කියන වචනේ තේරුම සංචාරකයන් නැත්තම් ග්‍රහලෝකය වගේ අදහසක්. මේ කතාව ගෙතෙන්නේ තමන්ගේ ජීවිතය ජයගන්න උත්සාහ කරන තරුණයෙක් සහ ඔහුට මුණ ගැහෙන චරිතයක් වටාය. මේ ප්‍රධාන චරිතය නිරූපණය කරන නළු නිළියන්ගේ රංගනය ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. ඒ වගේම විශේෂයෙන් ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීම ප්‍රේක්ෂකයාගේ ඇසට කඳුලක් ගෙනීමට සමත් වෙනවා. ඉතින් මේ සයියා චිත්‍රපටයේ කතාව මුලින්ම පටන් ගන්නේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන තරුණයෙක් සහ තරුණියක් වටාය. ඔවුන් දෙදෙනාගේ ජීවිතය මුලින්ම එකිනෙකාට සම්බන්ධ වන්නේ අහම්බෙන්. මුලින් මේ සම්බන්ධය සාමාන්‍ය හමුවීමක් විතරක් වගේ පෙනුණා. කතාව ඉදිරියට යද්දී ඒ දෙදෙනාගේ ජීවිතේ අතුරුදහන් නොවන විදිහ එකට බැඳෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කතාව තුළ අපිට පෙනෙන විශේෂ දේ තමයි ජීවිතයේ අභියෝග හැමේ මිනිස් සම්බන්ධතා කොච්චර වැදගත්ද කියන එක. ඒ අතරම ඔවුන් දෙදෙනා මුහුණ දෙන ප්‍රශ්න, සමාජයේ විසින් දමන පීඩනය, පෞල් තීන සහ ඔවුන්ගේ අභ්‍යන්තර හැඟීම් මේ කතාවෙන් ගැඹුරු බවක් ලබා දෙනවා. ඉතින් මේ චිත්‍රපටයෙන් අපිට දෙන පණිවිඩ වන්නේ නොසැලෙන උත්සාහය, මනුෂ්‍යත්වය සහ සැබෑ ආදරය. ජීවිතය කොයිතරම් පරාජය කරන්න හැදුවත් නැගිටින්න ඕනේ කොහොමද කියන එක. ආගම, ජාතිය හෝ තරාතිරම නොබලා මිනිසුන්ට උදව් කිරීමේ වටිනාකම, කැපකිරීම මත ගොඩනැගුණු ආදරයේ ගැඹුර. ඉතින් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා උත්සාහ කරලා තියෙන්නේ ප්‍රේක්ෂකයාගේ හදවතටම කතා කරන්න. චිත්‍රපටයේ සමහර දර්ශන තියෙනවා වචනයක්වත් කතා නොකරන. ඒත් ඒ පසුබිම් දර්ශන වලින් අපිට ලොකු කතාවක් කියනවා. පාළු පාරවල්, වැස්ස සහ අඳුරු භාවිතා කරලා තියෙන්නේ ප්‍රධාන චරිතයේ මානසික තත්ත්වය පෙන්වන්නයි. ඉතින් අවසානයේදී කියන්න තියෙන්නේ සයියාරා කියන්නේ සරල ආදර කතාවක් විතර නෙවෙයි. ජීවිතයේ තීරණ, ආදරයේ වටිනාකම සහ මිනිස් සම්බන්ධතා කොච්චර බලවත්ද කියන එක ඉතා සංවේදී බව පෙන්වන චිත්‍රපටයක් බවයි. ඉතින් ඔයාලා රොමැන්ටික් මූවි එකට කැමති නම් අනිවාර්යයෙන්ම සයියාරා මූවි එක බලන්න වටින ෆිල්ම් එකක්. ඔයාලා මේ මූවි එක බලලා තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අදහස දාන්න. ඔයාලා මූවි එකට කොහොමද දැනුනේ? එන්ඩින් එක ගැන ඔයාලගේ ට්‍රූ එක මොකක්ද? ඒ වගේ මේ මූවි රිවිව්, ට්‍රෙන්ඩින්, සිනමැටික් අප්ඩේට්, ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවෝ අතර share කරන්න. එහෙනම් යාළුවනේ අදට මේ වීඩියෝ එකෙන් මෙතනින් අවසන් වෙනවා. ඊළඟ ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකකින් නැවත හමු වෙමු.